Very little star කියන්නේ පුංචි හපනුන්ට උන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරගෙන තමන්ගේ දක්ෂතාවයන් මුළු ලොවක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන බොහොම අපූර්ව වූ වැඩසටහනක්. ඉතින් එක් පුරුවක් තමන්ගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන අරගෙන අරකින් ඉදිරියට යද්දී තවත් පුංචි හපනකට තරගෙන් ඉවත් වෙන්න. ඒ තරගයේ සොබ අපි බැලුවේ වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩේ පුංචි හපනුන්ගේ දක්ෂතාව. බලන් සූදානම් වෙන්නේ වයස අවුරුදු 12න් 15 වයස් කාණ්ඩේ පුංචි හපනුන්ගේ දක්ෂතාව. මගේ නම ඉෂාරා වගසෙනවි. මගේ වයස අවුරුදු 12යි. මගේ ඉස්කෝලේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහාවිද්‍යාලය. මගේ නම සකුණ වගසෙනවි. මගේ වයස අවුරුදු 10යි. මම ආවේ කුරුණෑගල ඉඳලා. අපි ලිටල් ස්ටාර් තරඟයට ආවේ මේ ලිටල් ස්ටාර් තරඟේ ගොඩක් දුරට යන්න. අපිට ගොඩක් සින්දු පුරුදු කරන්නේ අපේ තාත්තා. කල්යාණී ගංගාරාජිනී लंकारदीनिल्दिये कल्याणी गंगाराजिनी लंकारदीनिल्दिये सुंदर में संध्याविकुम में सुदुवेल्ले पेले सिहिल सतकु දුටුවෙමි මම සතුන් දවසක් එක විලසම මෙහෙම කියන්නේ සිහින සතක් දුටුවෙමි මම සතුන් දවසක් එක විලසම එක සිහිනක ඔබ දුටුවා සිංගන්නියකසේ සිංගන්නියකසේ හොඳයි කියනවා නේද? වේරියේෂන් එකත් හොඳයි. වේරියේෂන් සුත් හොඳයි. අර අන්තිමටම කියන ඒ වේරියේෂන්ස් ලස්සනයි. හොඳට කියනවා. නමුත් මෙලොඩි එක වෙනස්. අපි ඊළඟ වටේට තෝර ගන්නවා. නමුත් ඊළඟ වටේදී ඔහොම වෙන්න බෑ. ඔහොම වුණොත් පුතා ඔයාට තමයි අවාසි. මොකද හිතෙන්නේ? සතුටුයි තියෙනවා. අකට? සතුටුයි. දැන් මේ තරඟයට සහභාගී වෙන්න කලින් හිතුවද ඡායාග්‍රහණය කරන්න පුළුවන් වේවි කියලා? එහෙම බලාපොරොත්තුවක් තිබුණා. තිබුණා. ඒ බලාපොරොත්තු දැන් හරි නේද? 12න් 15 වයස් කාණ්ඩේ මීළඟ තරගකරු තමයි මේ. නම මොකද්ද? ගිහාන් නිරෝෂන්. ගිහාන් අද මොකද්ද ගායනා කරන ගීතය? ගමට කලින්. ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩිනා ඒ හිරු එළියේ නනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෞතුරු සුව විදිනා කලාවැවෙනිල් දියවර අපේ අම්මා රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිතන නිවන් දකින්නේ රෑ කළුවර අරගෙන ඉකින් බිඳ හැඬුවත් නෙත නැහැ ඉකින් බිඳ ගන්නේ ඔයාට හොඳ හැකියාවක් තියෙනවා අහන්න ලස්සනයි. අඬේ හොඳ අලංකාර වෙනවා ගායනා කරනකොට ලස්සනට. නමුත් ඊට වඩා හොඳට තව පුරුදු වෙන්න ඕනේ. ඈ
අවස්ථා තරංගාවලියේ වයස අවුරුදු 12න් පහළ වයස් ඛණ්ඩය කියන්නේ ඉතාමත් තරංගකාරී තරංගයේ පැවැත්වෙන වයස් ඛණ්ඩය. මොකද ටිකක් වැඩිමහල් පුංචි නංගිලමල්ලා තමයි මේ තරංගයේ සඳහා සහභාගී වෙන්නේ. ඒක නිසා හොඳ සූදානමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එහෙම නේද? ඔව්. ලස්සන ගවුමක් ඇඳලා ඉන්නවා. වගේ නම මොකද්ද? නිප්පුනි අමනසේකර නිප්පුනි කොහින්දලාද ආවේ? පොළොන්නරුවේ මොකද්ද පාසල කී වසරද ඉගෙන ගන්නේ? හිඟුරක් දමන මහාවිද්‍යාලයේ 6 ශ්‍රේණිය. හොඳයි. දැන් පාසලේ යාළුවෝ දන්නවද අද තරංගෙට ආවා කියලා? ඔව්. මොනවාද ඒගොල්ලන් කිව්වේ ඔයාට? හොඳට තරංග කරන්න කියලා. කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරමේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් කුමටද සොබනේ කඳුළු සලන්නේ හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන ඔබ හිස පීරන්නම් මල් පෙති විසිරුණු සුදු වැලි මතු පිට ඔබගෙන විදින්නම් කොමලී ආදර බස් දෙන්නම් මම මාගේ ආදරේ පෙන්වන්නම් මම හැංගීම් බර වුණා. අන්තිමේදී ලස්සනට කිව්වා මුල පටන් ගන්නකොට එච්චර ලස්සන නෑ. ඒ වගේ පොඩ්ඩක් හැංගීම් අරගෙන කියන්න ඕනේ. මොකද්ද ඔය නාට්‍ය? නරිබාන නාට්‍ය නේද? හැංගීම් බරව ගායනා කරන තව හොඳට හදවතින් ගායනා කරන්න ඕනේ. සින්දුවක් කියනකොට ඉස්සෙල්ලා තමන් රස විඳින්න ඕනේ. නේද? ඔයාලට හොඳ කටහඬක් තියෙනවා. හොඳ තරගයක් දෙන්න පුළුවන්. ඒකින්ද අතාරින්න එපා. හොඳට ගීත ටිකක් පුරුදු වෙලා ගායනා කරන්න. හැම පුංචි තරුවකගෙන් බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය හිමි කරගන්න එක. හැබැයි මේ සාමාන්‍යයෙන් නම් දකින්නේ ජයග්‍රහණය හිමි කරගෙන එනකොට පොඩි හිනාමුසුම් හුණකින් එනවා. මේ බය වෙලාද? නෑ නේද? හිනාව තියෙනවා පොඩ්ඩක් අමතකුණා නේ. දැන් ජයග්‍රහණය හිමි වුණා. ඒ කියන්නේ ඊළඟ තරඟ වටේට යන අවස්ථාව තියෙනවා. කොහොමද සූදානම් වෙන්නේ මේ තරඟයට? මීට වඩා හොඳට පුරුදු වෙන්න. ඔය අන්දියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිනිය විලුණා කැණි මඩලට අපේ නිවසේ එක පත එකටම කැපෙන දවසේ මං අමතකද නුඹ රජ වුණු අද දවසේ අම්මා එක්ක දබරව පැන ගිය වැන්නේ ලැමදා ගියා බතහිර වුනි කුසගින්නේ දැසේ කඳුළු එහි පද ලෙස විපැලකට ඇයි නුඹ විරාසක වන්නේ. ඔයා මියුසික් ඉගෙන ගන්නවද? හා? සර් කෙනෙක් ගාවට ගිහලා ඉගෙන ගන්නවද? සර්ට කියලා ඔයාගේ වොයිස් එකට ගැලපෙන කටහඬට ගැලපෙන ගීත සර්ට කියලා තෝරගන්න ඕනේ. හොඳේ? තෝරගෙන එහෙම ප්‍රැක්ටිස් කරලා හොඳට ප්‍රැක්ටිස් කරලා එන්න ඕනේ. එහෙම ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. නැතුනොත් නිකන් අපරාධ මග. තේරුණාද? එහෙම ප්‍රැක්ටිස් කරලා එනවනේ. ෂුවර් නේ? වෙල් ඩන් නේ? නමගේ චමත් ලක්ෂණ කියන්නකෝ සින්දුව මොකද්ද ඔයා කියන්නේ ගීතේ? බෝ මළුවේ
සුවඳට පැටලි අම්මා පෙවූ කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු නුමකට සිත ඇඳී ගේ දොර සල්ලම් පිටිය මතක් වන්නේ දම්බෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සෙනින් මම හොඳට ගායනා කළා බොහොම මිහිරි හඬ හැඟීම්බරව ගායනා තවත් පුළුවන් ඊට වඩා හැඟීම්බර වෙන්න ඕනේ තවත් ඔයාගේ හදවතින් මේ ගීතේ කියන්න ඕනේ ඔයා ගීතේ හිතට අරගෙන කිව්වොත් තමයි අහන් ඉන්න අයට ඒක දැනෙන්නේ නේද ඒකින්ද තව දැන් ඔයාලට ගීත කියන්න පුළුවන් කෙනෙක් නේ ඒකින්ද ආ පුළුවන් තරම් ගීත කියලා කොහොම හරි හොඳ තරගයක් දෙන්න බලන්න බලමුකෝ අනාගතයේදී කොහොමද ඔයගොල්ලන් කරන්න කියලා හොඳයි පුංචි ප්‍රතිභාව මුළු රටක් ඉදිරියේ තිල්ම කරන්නට අවස්ථාව ලබා දුන් දෙරණ ලිටල් ස්ටාර් අපේ පැතුම හොදෙක්ම ඔබේ ජයග්‍රහණයයි ඔබ ලැබූ ජයග්‍රහණය අර්ථවත් එකක් කර ගැනීමට වෙහෙසෙන්න එයයි සැබවින්ම ඔබ ලබන ජයග්‍රහණය